මගේ සෙකන්ඩ් වීඩියෝ එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කර්ටන් මේ සමහර අයට හිතන්න පුළුවන් ඒ කියන්නේ මට මල්ලකින් කීයක් ඒ කියන්නේ මල්ලකින් විතරක් ගන්න පුළුවන්ද නැත්නම් තනි පාටින් විතරක් ගන්න පුළුවන්ද නැත්නම් මේවා විතරක් ගන්න පුළුවන්ද කියලා ඕනම විදිහකට ඔයාලට ගන්න පුළුවන්. මම ඒ ගානින්ම දාලා දෙන්නේ. එතකොට මේ මල් එක ගත්ත කියලා ඕනම මල් එකක් හරිද? මම මල් පෙන්නුවානේ. ඒ මල් 6ක් ඔයාලට 27600න් දාලා දෙන්න පුළුවන්. එකකට එන්නේ එතකොට ඔයාලට 4600න්. හරිද? 4600න් වැටෙන්නේ ඔයාලට. හරිද? දැන් මේක මේ කර්ටන් එක මේවා විතරක් නෙවෙයි ගොඩක් දාලා තියෙනවා ඔයාලට මේ 4500 රේන්ජ් එක මේක 24ට ගන්න පුළුවන් කෑලි 6ම ඔයාලට. හරිද? ඔයාලට ඕන ගාණක් ගන්න පුළුවන්. කෑලි 20 30ද එහෙම ගන්න පුළුවන්. 20 30ක් ගන්න ඕන නම් කලින් කියන්න ඕනේ. දවස් දෙකකට කලින් වගේ මගේ මහපුවා කම්ප්ලීට් තියෙන්නේ. ඔයාලට අද ඕඩර් එක දුන්නොත් දැන් අද ඉරිදනේ අද මට මේ පැත්තෙන් arrange කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් arrange කරන්නේ බදාදා හෝ සෙනසුරාදා ඉරිද තමයි ඒ දවස් තුන තමයි පොඩ්ඩක් ලයින් එක ගහන්නේ. ඉතින් මොකද මං ජොබ් එක කරන අමතරව තමයි මේක කරන්නේ. ඉතින් මේ වහම 4500 දාලා දෙන්න පුළුවන්. හරිද? මම කලින් වීඩියෝ එකේ කිව්වන් මේවා කෑලි 6ම 27යි වෙන්නේ මේවා. එතකොට මේවා ප්ලේන් ගන්න පුළුවන් වලට ප්ලේන් කෑලි 6ම 28යි 200 යන්නේ. හරිද? ඔයාලට 30ට වඩා මෙහා කරගන්න පුළුවන්. අඩි 9 අඩි 9 පළල ගන්න පුළුවන්. ඉතින් පියන් දෙක සහ දොරකට එක කර්ටන් එකක් ඇති මේවා. හරිද? මේ තනි කර්ටන් එක. වැඩි යට තියෙන එක කර්ටන් එකක්. පියන් දෙක සහ දොරකට එකක් ඇති. ඒ වගේම පියන් 3 පියන් 4 කෑලි දෙක ගානේ දාගත්තා නම් ඔයාලට හරි. හරිද? ඔයාලට අඩුම ප්‍රයිස් එකකින් ගන්න පුළුවන්. ඉතින් මම කලින් වීඩියෝ එක පෙන්නුවානේ මේ සෙකන්ඩ් වීඩියෝ එක. ඉතින් මේවා හැම ෆිනිෂින්ම ගන්න පුළුවන්. ඔයාලට බාර් එක විතරයි දාගන්න තියෙන්නේ. ඉතින් අදම කතා කරන්න ඕනේ. ඉතින් ඉන්ඩි ෆැෂන් වලට ඉන්ඩි ෆැෂන් කියොත් ඔයාලා දන්නවනේ අඩුම ප්‍රයිස් එකකින් දෙන්නේ. ඉතින් මම මෙච්චර පුණුනා කියන්නේ ඉතින් ඔයාලට වටින හින්දා ඇත්තටම කිව්වොත් හරිද? ඔයාලට බඩු ටික දැන් කුරියගේ මම ඔන්ලයින් කරන්නේ ඇත්තටම කිව්වොත් ගෙජෙට්ටම ගෙන්නගෙන බඩු ටික බලලා ඔයාලට සල්ලි සෙට් කරන්න පුළුවන්. මට ප්‍රශ්නයක්ම නැහැ. මොකද කර්ටන් එක මම වගකීම ගන්නවා සම්පූර්ණයෙන්ම. ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ. කොහොම මම කරන්නේ මේ කර්ටන් එක කියන්නේ ප්ලේන් කර්ටන් එක ගත්තොත් හැම එකකම රෝල් එක ඉන්නේ සාමාන්‍ය අඩි අඟල් වලින් 120 කියන්නේ අඩි 10 තමයි එන්නේ රේන්ජ් එක. හරිද? එතකොට print එක ගත්තොත් අඩි 9ට හරියට එන්නේ. කියන්නේ 110 එන්නේ කර්ටන් රෝල් එක. හරිද? එතකොට මේක මැහිලා ඉද්දි සාමාන්‍ය 120 කිව්වට 112 115 රේන්ජ් එකේ යනවා උස. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේක